Hi, welcome back to my YouTube channel. අද vlog එක මොකක්ද කියලා ඔයගොල්ලෝ දැනටම දන්නවනේ. ඒ හින්දා වැඩි කතා බහක් නැතුව vlog එකට යන්. අලුත් අවුරුද්දට දවසක් තියාගෙන අප්ලෝඩ් කරපු vlog එකක් හින්දා අනිවාර්යයෙන්ම ඉවර වෙනකම් බලන්න. ගමන් ආරම්භයේ ගෙදරින් ගමන් අවසානයේ කොහෙන් වේද දන්නේ නැහැ. හැබැයි යන්. ගිහින් බලමු කොහෙද යන්නේ කියලා. මොකද කිසිම ප්ලෑන් එකක් නැතුව එළියට බහපු ගමනක්. යන ගමන් පොඩි දෙයක් කියන්නම්. මේ සැරේ අලුත් අවුරුද්ද ගැන වැඩි ෆීලින් එකක් නැත්තේ මට විතරද? අනේ මන්දා. Hello brother. අවුරුදු shopping තමයි මේ කඩේට මම අද තමයි ආවේ. ආවට පස්සේ තමයි දැක්කේ මං කඩේ නිර්නාමිකවම තියන්නම්. අපේ ජෙනරේෂන් එකට ගැලපෙන කිසිම ඇඳුමක් ඒ කඩේ නැහැ කියලා දැක්කේ කඩේට ආවට පස්සේ. අපරාධ තට්ටු දෙකක් විතර නැගගෙන ආවේ. කඩේට ආව ගමන් අනිත් පැත්තට හැරිලා යන එක ටිකක් හරි නෑ වගේ. ඒ හින්දා මම ටිකක් කඩේ ඇවිද හිටිය ඇඳුම් බලනවා වගේ. ඊට පස්සේ අපි යනවා වෙන කඩයක් හොයාගෙන. ඇත්තටම අපි මේ පළවෙනි පාරට තමයි මේ පැත්තේ කඩේකින් ඇඳුම් ගන්න ගියේ. දැන් බලනවා ඇති මම මේ මෙන්ස් වෙයා කලෙක්ෂන් එකක් අස්සේ මොනවද කරන්න කියලා. මම මෙයාවේ අයියට ඇඳුම් ගන්න ළමයි. ඒ කියන වැඩි හිතන්න එපා ටිකක් පොඩි වෙලාවයි මෙතනට වෙලා හිටියේ. කොහෙන් හරි අපි දෙන්නට ගැලපෙන ඇඳුම් තියෙන ෂොප් එකක් හම්බෙයි කියලා හිතාගෙන මමයි අම්මයි එහෙට මෙහෙට සෑහෙන පාරක් ගියාට පස්සේ අපිට ෂොප් එකක් හම්බුණා. බලන්නකෝ ඒ ෂොප් එකේ ලස්සන ඒකේ ඉන්ටීරියර් ඩිසයින් එකට මගේ හිත මාර විදියට ඇටැක් වුණා. මම ඇඳුම් බලන එක පැත්තකින් තියලා ඒ කඩේ ලස්සන බල හිටියා ටිකක් වෙලා. නෑ කලබල වෙන්න එපා. මේ තියෙන්නේ මම ෂොප් එකට ආපු විදිය. මෙතනින් පස්සේ තියෙන ඇඳුම් ටිකෙන් ඕගොල්ලෝ කමෙන්ට් කරන්න බලන්න මම මොකද්ද ගත්ත අවුට්ෆිට් එක කියලා. මම ඇඳුම් දෙකක් ගත්තා. ඒක මොකද්ද කියලා හරියට කමෙන්ට් කරොත් මුකුත් දෙන්නේ නැහැ ඉතින්. අතුරුගිරිය සහ මාළඹේ අවට ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ ෂොප් එක try කරන්නම ඕනේ. ඒක මම එහෙම කියන්නේ නැහැ කියලා ඔයාලට ගියාට පස්සේ තේරෙයි. ඒකේ ස්ටාෆ් එකත් මාරම හොඳයි. මම ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන තැනක් ඒක. පැය දෙකක් විතර ෂොප් එකේ හිටියා. ඒ තරම් පිස්සුවක් එතන. දැන් අපි යන්නේ ගෙදර. ගොඩක් රැ වුණා. හෙට හම්බෙමු. 3 days later. ඔය තියෙන්නේ රූම් එකේ හැටි. බලන්නකෝ අස් කරන්න කලින් ඔන්න ඔහම ලුක් එකක් තමයි රූම් එකේ තියෙන්නේ. කිසිම පිළිවෙලක් නැහැ. හිතිච්ච තැන බඩු දාලා තියෙනවා. මොකද මේ කාමරේ මම විතරක් නෙවෙයි අම්මත් ඉන්නවා. හැබැයි අම්මා ඒක හැඩි කරන්නේ නැහැ. මගේ අතින් තමයි හැඩි වෙන්නේ ඒක. මොකක් කරන්නද ලෑස්ති වෙලා ඉන්න බෑනේ. ඉක්මනට ලෑස්ති වෙමු. කොච්චර අස් කරත් කිසිම පිළිවෙලකට තියාගන්න බැරි තැනක් තමයි මගේ කාමරේ කියන්නේ. හැබැයි මං ඉන්න ආසම තැන කොච්චර අපිළිවෙල වුණත් ඉන්න ආසම තැන. මොකද මම ගොඩක් වෙලාවට ටයිම් එක ස්පෙන්ඩ් කරන්නේ ස්ටඩි ටේබල් එක ළඟ. එතන විතරක් ටිකක් පිළිවෙලට තියෙනවා. අනිත් තැන් ටික අවුල් වුණාට අද එහෙම බෑ. අවුරුද්ද ළඟ හින්දා නෙමෙයි මම මේ අස් කරන්නේ. මම සාමාන්‍යයෙන් once a month වගේ කාමරේ අස් කරනවා. අන්න ඒ දවසේ තමයි මේ ඔන්න ඔහම අස් කරන අතරේ මට දෙයක් හම්බුණා. ඒ මොකද්ද කියලා බලන්නකෝ කොල්ලම. මෙන්න මේ පොත මට හම්බෙන්නේ 2019. එතකොට මම හිටියේ 9 වසරේ. අපේ ක්ලාස් එකට ඉංග්‍රීසි උගන්වපු ඉංග්‍රීසි මැඩම්, ඒ කියන්නේ චේතනී මැඩම් තමයි මේ පොත මට දෙන්නේ. මට දුන්න නෙමෙයි මං හිතන්නේ මං මේ පොත ගත්තා. ඒ පොත මං හරි ආදරෙන් පරිස්සම් කරනවා. මොකද මට ඒ පොත එතනින් එහාටත් ගොඩාක් වැදගත් වෙච්ච හින්දා. vlog එකක් රෙකෝඩ් කරන හින්දා මට මගේ
හිතිච්ච විදියට කාමරය අස් කරන්න බෑ. මං මේ හරිම සංයමයෙන් කාමරය අස් කරන වැඩ ටික කරන්නේ. මේ මං අස් කරන මල් බොකේ එක මගේ ග්‍රැජුවේෂන් බ්ලොග් එක බැලුවා නම් අනිවාර්යෙන්ම දන්නවා. බැලුවේ නැත්තම් දැම්ම ගිහින් බලලා එන්න එක. අනිත්‍යයි. සියල්ල අනිත්‍යයි යයි වටහා දුන් තවත් එක් තැනක් ඒ ලස්සනට තිබෙන මල් බොකේ එකේ අවසාන ප්‍රතිඵලය දැක්කම ඒක තේරුණා. ටග්ගර රූම් එක අස් කරද්දි බෙන්ඩ බෙහෙප දෙයක් තවත් හම්බුණා. මටම hina මේක දකින්නකොට අම්මා හොස්පිටල් ඇඩ්මිට් කරලා හිටපු දවස් ගානේ මම කැන්ටින් එකෙන් කාපු තරම තමයි ඔය බිල් වලින් දකින්න පුළුවන් ඔයගොල්ලන්ට. මම ගෙදර හිටපු නැති කාලය ඇතුළත මගේ කාමරයට ඇවිල්ලා කාමරය විනාශ කරපු කුරුල්ලොන්ට තමයි මෙන්න මේ දැඩි අවධානාත්මක නිවේදනය යොමු කරන්නේ. ආයෙනම් මේ වගේ දේවල් කරන්න එපා. මොකද මට ෆොටෝ එක ආපහු හදන්න උනා. එහෙම දේවල් වලට අපි සැලෙන්නේ නෑ ළමයි. කොහොම හරි ඉක්මනට ඒ වැඩ ටික ඉවර කරගත්තා. කොච්චර පිළිවෙලකට මං අද කාමරය අස් කරනවද? මටම සතුටුයි. මෙන්න මේක ගැන මං වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. ඒ හින්දා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න ඕගොල්ලෝ. මේ වීඩියෝ ක්ලිප් එක නම් ගත්තේ දෙයක් පෙන්වන්න. එහෙම නැතුව සපත්තු වස් කරන විදිය පෙන්වන්න නෙමෙයි ඕගොල්ලන්ට. මෙන්න මේක මගේ ස්කූල් සපත් දෙක මම අවුරුදු බර ගාණක් මේ සපත් දෙක දැම්මා. ඒක තාම තියෙනවා මං ගාව. තවත් පාසල් මතකයක් කිව්වොත් මං හරි. මේ විදියට කොණ්ඩේ බූල් එකට රිබන් එක ගැට ගහගෙන ඉස්කෝලේ ගියපු જાතිය අය තවත් ඉන්නවද? ඉන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. රැට නිදාගද්දි ඇඳෙන් පුටුවට උදේට පුටුවෙන් ඇඳට මාරු වෙන જાතියේ ජීවියෝ ටිකක් තමයි මේ ඉන්නේ. මේගොල්ලෝ මට ලබා දුන්න අයට බොහොම ස්තුතියි කියලා තමයි මේ වෙලාවේ කියන්න තියෙන්නේ. තියෙන හදිස්සියට කරපු මෝඩ වැඩක්. හරිම සතුටුයි. මම කිව්ව රූම එක අස් කරලා ඉවර වුණාම රූම් 2 එකක් නෙමෙයි ඒ වුණාට මගේ රූම් එකේ තියෙන මට විශේෂ දේවල් ටිකක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම් කියලා. මෙන්න මේක පළවෙනියට. මම ඉස්කෝලේ නම් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙලා ඉඳලා නැහැ. හැබැයි මම ප්‍රිෆෙක්ට් ඇප්ලිකන්ට් කෙනෙක්. ඒ වෙලාවේ මට හම්බෙච්ච බැජ් එක ඒක මට ගොඩක් විශේෂයි. ඒ වගේම ඊට පහළ තියෙන්නේ මම දහම් පාසලේ ජූනියර් ප්‍රිෆෙක්ට් සීනියර් ප්‍රිෆෙක්ට් වෙලා හිටියා. ඒ බැජස් දෙක සහ දහම් පාසලේ බැජ් එක ඒ දේවල් මම හිතන්නේ අමතක නොවන මතක කොටට එකතු වෙන දේවල්. ඊට පස්සේ මම කලිනුත් එකක් පෙන්නුවා. ඒක තමයි මෙන්න මේක. මේක මට කොච්චරද විශේෂද කිව්වොත් මගේ ලයිෆ් එකේ මට හම්බෙච්ච ෆස්ට් අවර්ඩ් එක කිව්වත් මං හරි. ඒ කියන්නේ 17 වල ඔයගොල්ලන්ට පේනවා ඇති. හරි දැන් පේනවා BLC ඒ කියන්නේ British Language Center. ඒකේ ස්ප්‍රින්ග්බෝඩ් ලෙවල් එකේ මුළු ලෙවල් එකේම බෙස්ට් හෑන්ඩ් රයිටර් අවර්ඩ් එක හම්බෙනවා. PMICH එකේ තිබ්බ අවර්ඩින් සෙරමනි එකේ. ඒක මට සර්ප්‍රයිස් එකක්. මොකද අවර්ඩින් සෙරමනි එක තියෙන දවස් වෙනකම් මම දැනන් හිටියේ නැහැ මට අවර්ඩ් එක හම්බෙනවා කියලා. ඊළඟට මෙතන නම් මගේ WhatsApp එකේ ස්ටේටස් දකින අය කලින් දැකලා ඇති මෙතන. මේක මම හදන්නේ after all කාලේ ආප ආසාවකට හදපු එකක්. මට පොඩි ආසාවක් තිබ්බා ලෝකේ කතා කරන සෞඛ්‍ය දේවල් වලට සම්බන්ධ දේවල් ගැන ආටිකල්ස් එකතු කරන්න. මම ආටිකල්ස් එකතු කරලා බිත්තිය ඇලෙවුවා. අන්න ඒක තමයි මේක.
ඒක ගොඩක් විශේෂයි. මේක මගේ පළවෙනි vlog එකකින් ඔයගොල්ලෝ දැක්කයි. හින්දා මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. තව පොඩි දෙයක් පෙන්නන්නම්. ඒක තමයි මෙන්න මේක. මෙතන තියෙන ඒවා ටික මෙන්න මේක මතක ඇති මගේ vlogs බලන 2024 A-level batch එකේ ඩිෆෙන්ස් එකේ බයෝ ක්ලාස් එකේ හිටපු අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. අන්න ඒ අයට මෙන්න මේක මතක ඇති. අපි 12 වසරේ ඉදී ඒ කියන්නේ A-levels වලට ආව ගමන් තිබ්බ වෙනි ෆුඩ් ෆියස්ටා එකේදී හදපු එකක්. මේක මම හදපු එකක්. ඒක මගේ ටැග් එක. ඊළඟට තියෙනවා මම බ්‍රිටිෂ් කවුන්සිල් ගියපු කාලේ මගේ ස්ටුඩන්ට් ID එක බ්‍රිටිෂ් කවුන්සිල් කියන්නේ මට අමතක නැවෙන තැනක්. ඊළඟට තියෙනවා මෙන්න මේක. මේකත් මතක ඇති 2024 A-level batch එකේ අයට. මේක මගේ ටැග් එක. ලයිෆ් ලෝරේ අපේ science and technology exhibition එකේ අපේ bio lab එකේ තිබ්බ exhibition hall එකේ අනන්‍යතාවය කිව්වත් හරි. තව දෙක තුනක් තියෙනවා. ඒ ටික මම පෙන්නන්නම්කෝ. මේක එකක්. මේක දුන්නේ කෙනා කමෙන්ට් එකක් දාන්න යන්න මගේ vlogs බලනවා යා. ඊළඟ තමයි මේක. ළඟදිම හම්බෙච්ච එක. SITC campus එකේ diploma convocation එකෙන් හම්බෙච්ච එක. ඒ ටිකක් තියලා තියෙනවා. ඒව තමයි විශේෂ ඒවා. හරි.